දැන් අපේ තරුණ මහත්තුරුන්ට මෙහෙම පැහැදිලි කරොත් එහෙම බොහොම ටික කාලයයි මේ අපේ තරුණකම තියෙන්නේ. බොහොම පුංචි කාලයයි. දැන් මේ වයසක අම්මලාට තාත්තලාට පුළුවන්ද ශ්‍රම දාන කරන්න පුළුවන්ද? දැන් බෑ. හේතුව වයසයි. මේ ශ්‍රමය දන් දෙන්න පුළුවන්කම තියෙන එකම පිරිස කවුද? තරුණයෝ. ජීවිතයේ මේ භද්‍ර යෞවනය අවධිය තමයි කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය පින්නත්නේ උඩු යටිකුරු කරගන්න පුළුවන් වෙන්නේ. අපි අපේ ජීවිතෙන් වැඩක් ගන්න හදනකොටම 35යි. අර කාලෙම ගෙවිලා තියෙන්නේ මොකේද? අපේ බෝධිසත්වයෝ ලෞතර බුදුරජාණන් වහන්සේ 35 වෙනකොට වැඩ අරගෙනත් ඉවරයි. අර කියනවා නේද 35 වෙනකොට මිනිස්සෙකුට ගෙයක් දොරක් තියෙන්න ඕන, දරුවෙක් ඉන්න ඕන, වාහනයක් තියෙන්න ඕන කියලා. කොල්ල බඳින්නේ 30 33 විතරනේ. 35 වෙනකොට මේ ගොඩනගා ගන්නේව ඉවරයක් වෙලා තියෙන්න ඕන. 35 වෙනකම්ම වනස ගන්න එක නෙමෙයිද කරන්නේ? 35 වෙනකම්ම නැති වෙන එක නෙමෙයිද කරන්නේ? ජීවිතේ පුරුදු වෙන්න. වෙනදී අදිෂ්ඨානශීලී වෙන්න. තරුණකම තරුණ අවදිය කියලා කියන්නේ හොඳට වැඩ ගන්න පුළුවන් කාලයක්. මම ඊයේ කොළඹ බණක් කියලා මෙහෙන්ට දැන් පාන්දර 5යි. මේක ඉවර වෙච්ච ගමන් ආයෙ කොළඹ යනවා මොරටුවට. හවස 4ට ආයෙ බණක්, රෑ 7ට ආයෙ බණ. මේ ඉතින් 2027 මාර්තු වෙනකන් එක දිගට මෙරට පිටරට බණ. කොච්චර කාලයක්ද මේක කරන්න පුළුවන්? මේ කාලේ විතරයි. ඇයි මේ තරුණ මහත්තුරු මේ ඔරොත්තු දෙන කාලයකින් වැඩ ගන්න නැත්තේ? නිදි මරන්න පුළුවන් කාලේ බුදිය ගන්නෙ මොකද? ජීවිතේ ඒ අවධියට ගැළපෙන කටයුතු කරන්න හම්බෙන්නේ සීමිත කාලයක් විතරයි. ඒ කාලෙන් හොඳට ප්‍රයෝජන ගන්න. ජීවිතේ හැමදාම ඉගෙන ගන්න හම්බෙන්නේ නැද? මේවා නම් තේරෙලා ඇත්තේ දැන් ඔය කසාද බැඳලා ඉන්න අම්මලාට තාත්තලාට. ළමාකම තියෙන්නේ පොඩි කාලයයි. ඉගෙන ගන්න තියෙන්නේ පොඩි කාලයයි. ජීවිතයටත් අපිටත් යමක් කරගන්න තියෙන්නේ අවුරුදු 10ක විතර පොඩි කාලයක් විතරයි. අර මගමානවක ජාතකයේ තියෙන මග කුමාරයාට සක්විති රජකම ලබන්නත් හේතු උනේ මොනවාද? ශ්‍රමය දන් දීපු එක. අපේ මේ තරුණ මහත්තුරුන්ට මතකද කවද්ද අන්තිමේට ගිහිල්ලා පන්සලේ බොමලු ඇමතුවේ? කවද්ද අන්තිමේට ගිහිල්ලා පන්සලේ චෛත්‍ය මලු ඇමතුවේ? පොඩි කාලයක් තුල මේ කරගන්න තියෙන දේවල් අතර එයත් හැබ්බැහි වෙලා ඉන්නවා. හරියට හුරු වෙලා ඉන්නවා. මම නිතර හාමුදුරුවනේ බන්ධනාගාරවල බණ කියන්න යනවා. එතකොට හම්බෙන අවුරුදු 19 20 21 ඒ තරුණ උදවිය පිරිස සෑහෙන්න හම්බෙනවා. මම ඇහුවා දවසක් කොල්ලෙක්ගෙන් මට දැහත් තට්ටිය දීපු කොල්ලද කොහෙද? මම ඇහුවා මොකටද ඔයාට හුරුුනේ? මේ පැතිවල ගංජා ගහනවාද කොල්ලෝ නැතුව ඇති මං හිතන්නේ. බොහෝ පැතිවල ඕවා තියෙනවා. අර අයිස් පිළිකාවක් වෙලා. එතකොට
ඒ විදිහට බොහෝ මත්ද්‍රව්‍ය ಜಾති තියෙනවා. පොඩි පැටව් හාමුදුරුවනේ ඉස්කෝලේ 8 9 10 පන්තියේ කෙල්ලෝ සිල්ලපාට වතුර බෝතලෙට අරක්කු දාගෙන ගෙනල්ලා බීලා. බෝතලේ සිල්ලපාට හින්දා පේන්නේ 10 පන්ති. මෙව කියනකොට කිය අපරාධ කතා කරන්න ඕනේ නැහැ හාමුදුරුවනේ අපේ ළමයි නම් ඔහොම නැහැ කියලා. දන්නේ නැහැ නේද? මේ 7 පන්තියේ පොඩි උන්ගේ සාක්කුවල දුම්කල පළුහුණු පැකටුයි. ගැහුවොත් එහෙම දෙකට කැඩෙනවා. පාන් කාලක්වත් කා ගන්න පණ නැහැ. එවුන් කලන්තේ දානවා හාමුදුරුවනේ අරුව තියාගෙන ඉඳලා. ඔරොත්තු දෙන්නේ. ජීවිතේ පුරුදු වෙන්න. මේක අර තරුණයා කියනවා. ඒ අර තරුණයන්ගේ භාෂාවෙන් හාමුදුරුවනේ හැම එකක්ම කරේ ආතල් එකට කියලා. කිසිම කෙනෙක් මත් වෙන්න නැති වෙන්න ඕවා කරන්නේ නැහැ. මම මේ කියන්නේ මේ පිළිකාවක් වගේ වෙලා තියෙන මේ ප්‍රශ්නය මොකක්ද ආතල් එක කියන්නේ? සතුට. ඒ තෘප්තිය හොයන විදිහ ගොඩක් නේ. දැන් මේ පැතිවල බොනවද හාමුදුරුවනේ? නැහැ. ඇත්තටම යහන් කසිප්පු නැතුව ඉතින් මම හිතන්නේ මේ පැතිවල නෑ. බොහෝ පැතිවල තියෙනවා ඒක. ඒ තාත්තලාගෙන් අහපුවම මොකටද කරන්නේ? ඒත් තියන්නේ අර උත්තරේමයි. කිසි හේතුවක් නැහැ. ඔහෙ දන්නේ නැද්ද කියලා තමයි පටන් ගන්න. නමුත් මිනිස්සු සහ මේ තරුණ මහත්තුරු මේක මේ මහා බරපතල සමාජමය ප්‍රශ්නයක්. මේවා හොයන්නේ ඒ තරුණයන්ට ගෙදරින් සතුටක් නැහැ. ඒ තරුණයන්ට ගෙදරින් තෘප්තියක් නැහැ. වෙනද මේ පවුල තුලින් ලැබෙන්න ඕන සැනසීම සතුට තෘප්තිය මේ හැම එකක්ම නැති වුණාම අර මත්ද්‍රව්‍ය වගේම තමයි ඊළඟ ප්‍රශ්නය. මේ ගෙවල් වල තියෙන කතන්දරේ පවුල් ආරවුල් අම්මගේ තාත්තගේ මතභේද. පොඩි එකා බඩේ ඉන්න දා ඉඳන් තාත්තගේ කැත පුරුද්දක් තමයි කුණුහරුප කියන එක. ළමයි දැන් මෙතන ඉන්න අම්මලා තාත්තලා හිතන්න ඕනේ ජීවිතේට ළමයෙකුට හෙන්න ඔය කටෙන් කුණුහරුපයක් කියලා නැද්ද? කුණුහරුප පගෝදි ගලම් පළල ඇති මේ වෙනකොට ළමයි ඉස්සරහ. එකක් ඇයි. කොච්චර අම්මා තාත්තා තඩි ගහගෙන අඬ දබර වෙලා තියෙනවද? මේ මිනිස්සු මේ ලෝකෙට තමන්ගේ රැකියාව තමන්ගේ දර්ශනය වංශය කුලය උපනංවන්න හැදුවට මිනිස්සු පවුල තුල ෆේල්. මිනිස්සු පවුල නඩත්තු කිරීම තුල මිනිස්සු අසමත්. මතක තියාගන්න හරියට පවුල නඩත්තු කරගන්න බැරි වුණාම පින්නත් නේ මේ ඛේද වාචකයේ තමයි ඔය වලස් මුල්ල පැත්තේ අපේ පොඩි හාමුදුරු කෙනෙක්ගේ අයියා කෙනෙක් අර දැන් ඔය O level A level කරන ළමයි පන්ති කට් කරනවනේ සාමාන්‍යයෙන්. ඒක කොල්ලුකමට කරන එක. කොල්ලෝ ගිහිල්ලා තිබ්බා ඔය පැලකට මොනා හරි අරක්කු මොනා හරි බොන්න. කොහොම හරි අර අන්තිමේට ආපු කොල්ලා ඉනිමගේ භාගයක් බහිනකොට වැටිලා සුසුම්නාව ඩැමේජ් වුණා. තේරුම් ගන්න ඕනේ මේ අවධිය තුල මේ පවුල කියන එක කොච්චර වැදගත්ද? පවුලේ සමාජිකයෝ අපෙන් ඇතෑරෙන්නේ අපෙන් එළියට යන්නේ ඇයි? පවුලේ තෘප්තිය නැති වුණාම පවුල තුල සතුට නැති වුණාම පවුල තුල ආදරය නැති වුණාම මගහැරෙනවා. අර දැන් අවුරුදු 8ක් විතර ඇති අර ගෙදර යනකොට අර කොල්ලා ඉන්නවා මුත්‍රා බටයක් ගහගෙන රෝද පුටුවට වෙලා. කවුද බලන්නේ? අම්මයි තාත්තයි. තාත්තා කියනවා හාමුදුරුවනේ ඒ වයසේ එදා ඒ පැලේ හිටපු අනිත් සේරම දැන් බැඳලා රස්සා කරනවා.
ළමයි ඉන්නෝ. හැබැයි අර ගොඩක් දැන් ඔය ළමයි දුවලා ඉන්න ගෙවල් වල බලන්න. එක ගෑනු ළමයෙක් මට වොයිස් මැසේජ් එකක් එවලා තියෙනවා. හාමුදුරුවනේ පුළුවන් වෙලාවක මේක අහන්න කියලා. ඒක මම ඇහුවා. තාත්තා බණින් එකක් තියෙන්නේ. මම ඇහුවා ඇත්තටම තාත්තද කියලා. මේ තමන්ගේ ලෙයින් මසින් ජාතක කරපු දරුවට ඔය පිට මිනිස්සු පාවලා දීලා බයින්නද කෙල්ලොන්ට? තමන්ගේ දුවට වෙන මිනිස්සු පාවලා දීලා බයිනෝ. කවුද බණින්නේ? තාත්තා. මේ බොහොම සද්දට කියනවා තොපිට තියෙන්නේ මකුල් විසේ කියලා. මේ තමන්ගේ දුවට කොහොමද එහෙම කියන්නේ? එහෙම තමන්ගේ දුව කොහොමද එහෙම අපහරණයට ලක් කරන්නේ? මොකක්ද තියෙන තාත්තගම? ඊට පස්සේ ඉතින් අවුරුදු 17න් විතර පැනලා යන එක අහන්න දෙයක් නෙමෙයි. තිත්ත වෙලා තියෙන දරුවන්ට ගෙවල් දොරවල්. කුණුහර පහන්නේ බඩේ ඉන්න දායිද. ජීවිතේ පුරුදු වෙන්න බොහොම ටික කාලයක් තියෙන්න පින්නතුනේ මේක. මං බණ කියනකොට මැරෙන්න පුළුවන්. ඔය ඇත්ත බණ අහනකොට මැරෙන්න පුළුවන්. අද ඉඳන් අදිෂ්ඨාන කරගන්න. කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. කිසි කෙනෙකුට කුණුහරුපයක් කියන්න එපා. කවුද දන්නේ? කවදා වෙනකන් කතා කරන්න පුළුවන් වෙයිද? කවදා වෙනකම් මේ කන් දෙක ඇහෙයිද? එනිසා සත්පුරුෂ පින්නතුනි, කාලෙකින් ලැබිච්ච මනුෂ්‍ය ආත්ම භාවය තුල ඔය අපිට හිමි අවදිය තුල හිමි දේවල් නකරොත් ගැටලුව තමයි අර වයසට යන්න යන්න කුහකකම වැඩිනේ. මේ පැතිවල එහෙම නැතුව ඇති බොහෝ පැතිවල එහෙමයි. වයසට යන්න යන්න ඔහොම කියනකොට ළඟ ඉන්න වයසක කෙනා දිහා බලන්න එපා. වයසට යන්න යන්න අනේක රුස්සන්නේ. හොඳම දේ තමයි වයසට යන්න යන්න කොච්චර කෙරුවත් ගුණයකුත් නැහැ. ඇයි ඒ? අර ඔක තමයි කියන්නේ දත් තියෙන කාලේ මස් කන්න ඕන කියලා. අර තරුණ කාලේ අවධිය තුල කළ යුතු දේ නිසි පිළිවෙලට කරලා තිබ්බේ නැත්නම් බුදුහාමුදුරු උගන්වන්නේ කාලේන ධම්ම සාකච්ඡානේ කාලේන ධම්ම ශ්‍රවණ කලට මේවා කරලා තියෙන්න ඕන. එතකොට පරිණතකම ඇති වෙනවා. පරිණතකම ඇති වෙන්නේ අත්දැකීම් තුල මිසක්කම් මේ ඔටෝමැටිකලි වයසට යනකොට එහෙම නෙමෙයි. අර සමහරක් ගෙවල් වල ඉන්න අම්මලා තාත්තලා පින්නතුනේ අර ගෙදර කණ්ඩ බොණ්ඩ දෙන දරුවා ගැන වචනයක්වත් කියන්නේ. ඒ ළමයින්ට ඒ මුණුබුරොන්ට කවදාවත් ආදරය දක්වන්නෙත් නැහැ. හැබැයි අර එනවනේ අවුරුද්දකට සැරයක් ඔය සීනි 250ක් කිරිපිටි පැකට් එකක් සරමච්චීත්තයක් 60ක් අරගෙන ඈත ඉන්න දරුවෙක් එනව නේද? අර අම්මට ලොකු කවුද? හැමදාම ගෙදර ඉන්න කෙනාද පිටින් එන කෙනාද? අවුරුද්දකට සැරයක් අර දරුවා ආපුවාම මේ තියෙන සේරම කියනවා පින්නතුනි දවස් 2ක් විතර අරගෙන. කොටවනවනේ. අර පොඩි උන්ට පැත්තටවත් එන්න දෙන්න. පේනවද වයසට ගියපුවාම ඇති වෙන ඒවා? ඔය මේ අනවබෝධයේ තුලින් මේවා කරනකොට මං හිතන්නේ මේ පැතිවලත් සිල් සමාදන් වෙනවා ඇති. එක අම්මා කෙනෙක් හාමුදුරුවනේ අර දසසිල් ගන්නකොට රත්තරන් බඩු එල්ලගෙන ඉන්නේ නෑනේ. මං කියන්නේ අර තරුණ කාලේ තමා මේවා කරන්න හොඳම කාලේ. පෙහෙවස් සමාදන් වෙන්න සුදුසුම කාලය මොකද්ද? ඒ කාලේ මොනවාද තියෙන ප්‍රශ්න? මොනවාද තියෙන ගැටලු? හරි ඒ කාලේ හොඳට මේක වැටුණාම අය අමුතුවෙන් ගන්න දෙයක් නැහැ.
ජීවිත කාලයක් එකම ලෙවල් එකකට ඉන්න පුළුවන්. ඒ මෝඩකමේ තරම කොච්චරද කියනවා නම් අර දසසිල් සමාදන් වෙන රත්තරන් බඩු ගලවලා හාමුදුරනේ පොඩි පැකට් එකකට දාගෙන ඉනේ ගහගෙන. කරේ නෑ කොහෙද තියෙන්නේ? මම බලාගෙන හැම වෙලේම රත තියාගෙන ඉන්නවා ඉනට. ඇයි ඒ? ඇත්තනේ ඉතින් ඉනේ රත්තරන් බඩු තියෙනකොට කාටද ඉනට අත යන්නේ නැත්තේ? දැන් පවුමක් ලක්ෂ 3යිනේ. පවුම් කාලක් එහෙම තිබ්බොත් එහෙම කොච්චරද? එහෙනම් මතක තියාගන්න. අත්හැරීම කියන එක ප්‍රගුණ කරන්න පුළුවන් වෙන්නේ, පුරුදු කරන්න පුළුවන් වෙන්නේ තරුණ කාලය තුල විතරයි. දැන් ගෙවල් වල ඉන්නකොට කියනවා නේද ඔය අපිට ඉඩම් ඕනේ, අපිට ගෙවල් ඕනේ, එහෙම ඒව ගැන ගාණක් නැහැනේ. නමුත් විවාහ වෙලා තනක් පිළිවෙලක් ආවට පස්සේ අවුරුදු 30 විතර වෙනකොට අපි සම්පූර්ණ අනිත් පැත්තට හැරෙන්න පටන් ගන්නවා. අපි සම්පූර්ණ නොබකට යන්න පටන් ගන්නවා. අර පැහැදිලිද කළ යුතු කාලේ මොනවා කරන්න ඕනේ ඒවා නොකරපුවාම ඇති වෙන ගැටලු. එහෙමයි කියලා දැන් අර හෙට ඉඳන් කිරි බොන කාලේ බත් කන්න යන්න පටන් ගන්න එපා. මේ බොහොම ක්‍රමානුකූලව පිළිවෙලට ජීවිතේ පටන් ගන්න. රටක් ලෝකයක් වෙනස් කරපු ධර්මකාරණයක් තමයි පින්නතුනේ උදේට ගෙවල් වල පැම් පූජා කරන්න ගියපු එක. උදේට ගෙවල් වල තරුණ මහත්තුරු පැම් පූජා කරනවා. බුද්ධ පූජා කටයුතු කරනවා. කොච්චර ප්‍රතිඵලදායකද කොච්චර විශිෂ්ටද කියලා කියනවා නම් පින්නත්නි සමහර අම්මලා ෆොටෝ ගහලා එවලා තියෙනවා. දැන් ඔය මෙතන ඉන්න තරුණ මහත්තුරු දරුවෝ කල්පනා කරන්න ඕන අම්මා තාත්තා ගෙදර ඉන්නෝ නම් අපි කවද්ද මේවා කෙරුවේ කියලා. එවලා තියෙනවා හාමුදුරුවනේ කොල්ලට අවුරුදු 21යි. ආන් ටැප් එක ගාව තාත්තගේ රෙදි හොදනවා කියලා. අවුරුදු 21යි. මේක හැදෙනවා. තරුණයෝ මේ යුගයේ පුදුම විදිහට බණ අහනවා. පන්සලට ගියොත් නම් මට ඇත්තටම පන්සලට යනකොට මෙහෙම යන එක හොඳයි කියලා හිතලා තියෙනවා. ඒ හැම වෙලේම 25ක් 30ක් විතර දැහත් පට්ටි උස්සගෙන පන්සලේ. බණවලටම ආරාධනා කරන්න නෙමෙයි. තටබ්බරකම් කරපු උදවි ඇවිල්ලා කියනවා හාමුදුරුවනේ වෙච්ච දේ හිතා ගන්න බෑ. මේ වෙනස තේරුම් ගන්න බෑ. අපි හිටපු හැටි ඉන්න හැටි හිතන්නවත් බෑ. මේක ඔබ වහන්සේට කියලා යන්න ආවේ. මහ දෙයක් නෙමෙයි. මම අහනකොට ඒ ඇත්තෝ කරන්නේ උදේ නැගිටලා බුදුහාමුදුරුවන්ට පෑන් ටිකක් පූජා කරන එක විතරයි. පිං සිද්ධ වෙන්නේ නැද්ද? පිං සිද්ධ වෙනවා. අහනකොට කරන්නේ උදේ නැගිටලා ගෙන් එළියට බහින්න කලින් අම්මටයි තාත්තටයි වඳින එක විතරයි කරන්නේ. පන්සල් යන්නේ සිල් ගන්නේ නැහැ. හැන්දෑවේ හාමුදුරුවනේ වෙනද 10 11 වෙනකන් 12 වෙනකන් ගෙදර ආවේ නැහැ. අතන කැරම් ගහනවා මෙතන කාඩ් ගහනවා මෙතෙන්ට යනවා අරකගේ පැලට යනවා මේකගේ පැලට යනවා කියා හිටපු අපි අම්මා තාත්තත් එක්ක බත් කණ්ඩ ගෙදර එනවා. ඒ අවදිය හොඳට පැහැදිලි කරගෙන තියෙනවා. මෙහෙම දේශනා කරන්න අම්මා තාත්තා එක්ක නිදා ගන්න වෙන්නේ බොහොම පොඩි කාලයයි. අම්මගෙන් තාත්තගෙන් බත් කටක් කණ්ඩ වෙන්නේ ජීවිතේ පොඩි කාලයයි. අම්මා තාත්තා එක්ක හුරතල් වෙන්න තියෙන්නේ බොහොම පුංචි කාලයයි. කවද්ද අන්තිමේට මතක තියෙන්නේ ගිහිල්ලා ඔය අම්මා තාත්තා වැළඳගත්ත කාලයක් මතකද? මගේ අම්මේ මගේ තාත්තේ කියලා තුරුල් කරගත්ත කාලයක් තියෙනවද? අම්මට තාත්තට මතකයක් තියෙනවද? මගේ දුවේ මගේ පුතේ කියලා කොල්ල කෙල්ල වැළඳගත්ත කාලයක් මොකවත් නැහැ. අර පහුගිය දවස්වල තාත්තා කෙනෙක් මගෙන් අහනවා හාමුදුරුවනේ
කොල්ලට අවුරුදු 16යි කොල්ල ටිකක් හොඳටම මුරණ්ඩුයි. අපේ මේ ගම්වලට වඩා පෙන්නතුනේ නාගරික පරිසරය තුල මේක හොඳටම වැඩි. හොඳටම මුරණ්ඩුයි. මං මොනවාද මුරණ්ඩු කියලා දෙන්නේ? හාමුදුරුවනේ කියන එක අහන්නේ. කොච්චර එපා කිව්වත් ෆෝන් එක පැත්තකින් තියන්න නෑලු. දැන් ඔහොම ගෙවල් වල තියෙන ලයිස්ට්ුවක් ආපු ගමන් කාමරේ දොර වහ ගන්නවලු. මං ඇහුවා කොල්ලා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තියෙන්නේ. නෑ එහෙමනම් නෑ හාමුදුරුවනේ අපේ මං කියපු විදිහටම කියන්න. එහෙම ගැලපෙන්නේ නැති හින්දා ඒ විදිහට කියන්නේ නෑ. ඒ අපේ නෝනා මේ හැම වෙලේම කටින්බිනවා. ඒක ගැටලුවක් නෑ කිව්වා. අම්මගේ වැඩේ මොකද්ද? කොල්ලා කටින්බින එක. මම ඇහුවා තාත්තගෙන් කොල්ලා මුරණ්ඩු වෙන්න තාත්තා මොකද කරන්නේ? එතකොට කියනවා හාමුදුරනේ මං ටිකක් තදේට ඉන්නවලු. මහා ගොන් කතාවක් තියෙනවා ගෙවල් වල මෝඩකම් මෙව්වා. අර කවුරු හරි ටිකක් තදට ඉන්න ඕන නැත්තම් කියන එක අහන්න නෑලු. දෙන්න බෙදාගල්ලු අර හොඳට ඉන්නවලු මං තදට ඉන්නවලු. කවද වෙනකන්ද දරුවොත් එක්ක තදට ඉන්නේ හොඳට ඉන්නේ? තෙරේ එලවල් ලිව්වට පස්සේ. පින්නතුනේ ජීවිතේ පුරුදු වෙන්න හැම එකකම තියෙන්නේ බොහොම පුංචි කාලයයි. තදට ඉන්න කාලයක් නෑ. දරුවගේ වැරදි ලයිස්තුවක් කියාගෙන ගියපු තාත්තගෙන් මම ඇහුවා. අර මේ පැතිවල බොන්න නැති හින්දා මේ ප්‍රශ්න මේ පැතිවලට අදාළ නෑ. මං කියන්නේ බොන්න පැතිවලට තමයි මේක වළංගු වෙන්නේ. ඒ හින්දා කට්ටිය වැඩි ඇඟට ගන්න එපා. මං ඇහුවා කවද්ද අන්තිමට කොල්ලගේ ඔළුව අත ගෑවේ? තාත්තට මතක නෑ. මතක් කරන්න බලන්න මම්මයි කොල්ලගේ ඔළුව අත ගාපු දවස. කවද්ද අන්තිමට කොල්ලට බත් ටිකක් කැව්වේ? මතක නෑ. කවද්ද අන්තිමට කොල්ලා තුරුල් කරගත්තේ? මතක නෑ. ඇයිද හැන්දාවට කෙලලා ගිහපුවම තුරුල් කරගන්න පුළුවන්ද? කවද්ද අන්තිමට කොල්ලත් එක්ක ගිහිල්ලා පන්සලේ බෝමලු ඇමදුවේ? ජීවිත කාලෙවත් මෙව්ව කරලා නෑ. ඒ වුණාට කොල්ලගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද? ගුණ යහපත්කම්. කොල්ලගෙන් බලාපොරොත්තු වෙන්නේ මුරණ්ඩු නැතිකම. අම්මගේ වැඩේ මොකද්ද? ගෙට ගොඩ වෙන පාරයක් පාසා කටින්බින එක. හැම මිනිස්සෙකුටම හැම දරුවෙකුටම තියෙන්න ඕන පින්නතුනේ. හොඳ පෞරුෂයක් තියෙන්න ඕන. පෞරුෂේ හීන වුණාම තමයි අර වෙන දේවල් වලින් අර කොල්ලා කියපු ආතල් එක හොයන්න යන්නේ. පෞරුෂයක් තිබ්බොත් කවදාවත් මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ. හොඳ අභිමානයක් තිබ්බොත් කුණුහරුපයක්වත් කියන්නේ නැහැ. වැඩිපුරම ඔය මුරණ්ඩුකම් කරන්නේ කවුද? අර අවධානය අඩුවෙන් දරුවන අපේ හාමුදුරුවෝ දන්නේ නැති ඉස්කෝලවල ඉන්න හින්දා මේවා හොඳට හොයලා බලන්න හාමුදුරුවනේ. වැඩිපුරම කුණුහරුප කියන්නේ වැඩිපුරම දඩබ්බරකම් කරන්නේ අර සමාජ අවධානය පව්වේ දරුවෝ. ඒ දරුවෝ අවධානයක් හොයනවා. ඇයි? කොහෙන්වත් අවධානයක් ලැබෙන්නේ නැහැ. ජීවිතේ පුරුදු වෙන්න හෙට ඉඳන් දරුවන්ගේ පෞරුෂය නැති කරන්න එපා. අභිමානය නැති කරන්න එපා. ඔය සමහර අම්මලා තාත්තලා කියනවනේ කියන්නේ නැද්ද ඔය තොපි හැදුවට වඩා හොඳයි නිකන් හිටියනම් කියලා. අපූර්වට කියනවා. මේ දරුවා හදප් මේ සමහර ළමයි කියනවා හාමුදුරුවනේ මේ අප්පිරිය වෙලාලු ඉන්නේ. සමහර ළමයි කියනවා
හාමුදුරුවනේ තිත්ත වෙලා ඉන්නේ ඇයි? ඒකේ තරම කොච්චරද කියලා කියනවා නම් එළමයි කියනවා අම්මටයි තාත්තටයි සාප කරනවා. දෙමව්පියෝ හිතාගෙන ඉන්නේ පින්නතුනේ ක්ලාස් පීස් එකට දීලා ඊට පස්සේ ඉස්කෝලේට ඕන ටික දීපුවාම සියල්ල හරි කියලා. අර තරුණිය මට කියනවා හාමුදුරුවනේ දරා ගන්න බෑ හෙට පන්ති කාඩ් එක ගන්න සල්ලි ඕනේ. තාත්තා අම්මා දෙන්නම රුස්සන්නේ කොච්චර දරුව මානසික වැටෙනවද? කොච්චර ඔය අවදිය අවුරුදු 13ක 14ක 15ක 16ක ළමෙක් අය කවදා හදන්නද? අවුරුදු ඔක තේරෙයි අවුරුදු 18 පෑන්නට පස්සේ මේක ඉවරයි ඊට පස්සේ. ඒ හින්දා මේ අවුරුදු 8ක් විතර තමයි අපිට තියෙන්නේ දරුවෙක්ගේ පැත්ත හදාගන්න. මුළු මහත් රටක ජාතියක අනාගතයක් ඉරණමක් තීරණය කරන්න ඔය ගෙදරින් මම මෙහෙම දේශනා කරේ. පවුල හරි වැදගත් පින්නතුනේ නිවන් දකින්න. පවුල හරි වැදගත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. මේ පැතිවල නැත්තර ඕන තරම් ළමයි ඉන්නකොට මොකේටද ක්ලිනික් එකට බෙහෙත් ගන්න පයින් යන අම්මලා තාත්තලා නැද්ද බස් එකට? ඕන තරම් ඉන්නවා. පවුල හරි වැදගත්. මතක තියාගන්න මේ සංසාර ගනුදෙනුවක් එක්ක ගිහිල්ලා විමුක්තිය ලබා ගන්න. ඇයි මම මෙහෙම දේශනා කරන්නේ? ඔය නිවන්ම ගහුරන ප්‍රබල කාරණයක් තමයි පින්නතුනි ව්‍යාපාදය කියලා කියන්නේ. ව්‍යාපාදය. ව්‍යාපාදය නඩත්තු වෙන්නේ මොකක් එක්කද? කේන්ති එක්ක. තරහව එක්ක. දැන් මෙතන ඉන්න කාටද කේන්තියක් නැත්තේ? ඔන්න මෙතන බලන්නත් පුළුවන් දැන්. ඔය ඉන්න පොඩි එකෙක් කෑ ගහන්න පටන් ගන්න ඕනේ. කාටද කේන්ති යන්නේ? පොඩි එකාටද අපිටද? මොකද යාර පොඩි උන් කෑ ගහනකොට අපි කුලප්පු වෙන්නේ. නිකමටවත් කෑ ගහන්නේ නැහැ නේද? බලා ගන්න තිබ්බොම. වැඩිපුරම ඇවිස්සෙන්නේ මේ තරුණ මහත්තුරුද ඔය වයසක අම්මලාද? කණ්ඩ වගේ බලනවා පොඩි එකාගේ අම්මා දිහා. අර බනහන එකට බාධාවක් වුණා වගේ. දැන් මම මේ කාරණේ දේශනා කරන්නේ අර පවුල ගැන කියනකොට ඔය ඇත්තෝ හිතනවා ඇති හාමුදුරනේ අපේ ගෙවල් වල ඔය කියන විදිහට ඉන්න බෑ අපිට සහයෝගයක් නැහැ. අපිට ඒ විදිහට ඉන්න බෑ. මතක තියාගන්න. අචාන්චා හාමුදුරුවන්ගේ ගෝලය ඇවිල්ලා හාමුදුරුවන්ට කියනවා හාමුදුරුවනේ අර භාවනා කරනකොට අල්ලපු ගමේ සද්දයක් තිබිලා මියුසිකල් එකක් හරි මොකක් හරි ඒකේ සද්දේ වැඩි. ඇවිල්ලා හාමුදුරුවන්ට පැමිණිලි කරනවා අපිට භාවනා කරන්න විදියක් නැහැ සද්දේ වැඩි. හාමුදුරුවෝ අහනවා ഘോഷාවේ ස්වභාවය මොකද්ද? මොකද්ද ഘോഷාවේ ස්වභාවය? ഘോഷාව වෙන මොකද්ද? ഘോഷාවේ ස්වභාවය තමයි ഘോഷාව. හැම එකකම ස්වභාවය අඳුරගන්න. බිරිඳගේ ස්වභාවය අඳුරගන්න. ഘോഷාවේ ස්වභාවය ഘോഷාව නම් බිරිඳගේ ස්වභාවය ඔය දැනට පේන්න තියෙන එක. ඔය අපිරිය වෙලා තියෙන එක. ඔය මේ පැතිවල ගෙවල් වල එකට එක කියනවද නැහැ? බොහෝ ගෙවල් වල එකක් කිව්වොත් අනිත් පැත්තට 60ක් විතර කියලා නවත්තන්න. ඊට පස්සේ සුමාන ගාන පෞල් ප්‍රශ්න. ජීවිතේ පුරුදු වෙන්න. හැම පුද්ගලයෙකුගේම හැම දෙයකම ස්වභාවය අඳුර ගන්න ඕනේ. පෞකාරයාගේ ස්වභාවය මොකද්ද?
දැන් මේ වෙනකොට මේ අම්මලාට තමන් කසාද බැඳලා ඉන්න තාත්තලා කී පාරක් කුණු හarpෙන් බැනලා තියෙනවද? මේ පැතිවල සමහරට නැතුව ඇති බොහෝ පැතිවල එහෙමයි. මේ හැම අම්මා කෙනෙක්ම වේසි කියලා බැනුම් අහලා ඇති. නැද්ද? නැතුවත් ඇති සමහරට මං කියන්නේ. මේ පැතිවල බොන්නේ නැති හින්දා ඔයත් දන්නේ නැහැ ඒවා. ඔක බොන පැතිවල ටිකක් වැඩිපුර තියෙනවා. ඒක මොකක්ද මේ මිනිස්සයාගේ? ඒක අපි මොනා කරන්නද? ඒක ස්වභාවය. ගොඩක් පවුල් ප්‍රශ්න තියෙනවා හාමුදුරුවනේ මේ අනියන් සම්බන්ධතා කියන අර වෙන කට්ටිය හොයාගෙන යන එක. මේ පැතිවල එහෙම නැතුව ඇති බොහෝ පැතිවල හරියට තියෙනවා. කොච්චරද කියනවා නම් දැන් මේ මම කාරණා දෙකක් කියනවා. මේ දෙක පුළුවන් නම් තේරුම් ගන්න ඕනේ. මේ විදිහට ගියාට පස්සේ තැන් වලට ගියපුවාම දැන් මේ අම්මලාගෙන් එහෙම ඇහුවොත් කේ හාමුදුරනේ කරන්න දෙයක් නැතිකමට ඉන්නේ කියලා. බහුතරයක් අම්මලාගෙන් අහපුවාම කියනවා හාමුදුරනේ දරුවෝ හින්දා ඉන්නේ කියලා. සමහර ගෙවල් තියෙනවා පින්නතුනේ ඔය එළියට hina වෙලා කතා බහ කරලා චේන් මුදුමාල බ්‍රේස්ලට් වල්ලු කරාම්බු දාලා හිටියට ඒවා ගිනි ගන්නවා ඇතුලේ. බිරිඳයි ස්වාමියයි බත් කටක් ආපු කාලයක් මතක නැහැ. ස්වභාවය හොඳටම තේරුම් ගත්ත ලංකාවේ බොහොම ප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක කෙනෙක් මට කතා කරනවා. හාමුදුරුවනේ අපේ මහත්තයාගේ පොඩි හුටපටයක් මට අහු වුණා. මේ මට කලකිරලා හිටියේ මට එපා වෙලා හිටියේ. හැම එකකටම මෙහෙම තමයි. එහෙම මාසයක් විතර ඉන්නකොට හාමුදුරුවන්ගේ බණක් අහන්න ලැබුණා. 4-5 ගමනකට වැඩියෙන් ඇහුවා. හාමුදුරුවෝ කියනම හින්දා පහෝදා උදේ ඉඳන් නැගිටලා පටන් ගත්තලු මොකද්ද? මම ඉතින් කියන තරම් ලේසි නෑ කරන්න. ඒ හින්දා නමුත් අමාරු දේවල් කරනකොට ඒ වගේ ප්‍රතිඵල බොහොම දීර්ඝකාලීනයි. අමාරුවෙන් නමුත් කරොත් අර සිංහල බෙහෙත් බොණ්ඩ ටිකක් අපහසුයි. ඒවා ටිකක් කරදරකාරී. නමුත් ලෙඩේ නිට්ටාවටම හොඳ වෙනවා. ඒ වගේ තමයි. ඔය ඒ මහත්මිය කියනවා හාමුදුරුවනේ වෙනදට වඩා මහත්තයාට ලං වුණාලු. හිතකින් නෙමෙයි. වෙනදට වඩා සත්කාර කරාලු. සත්කාරවල කෙලවර කොච්චරද කියනවනම් වඳින්නත් හිතුනලු. වැඳලත් දැම්ම කිව්වා. සති 3ක් විතර මේවා කරලා දවසක් මහත්තයාට පෙනිපෙනීම ෆෝන් එකේ කෝල් එකක් එනවලු. මහත්තයාට පෙනිපෙනීම කෝල් එක සයිලන්ට් කරලා අනිත් පැත්ත හැරෙවවලු. අර මිනිහට තටුපුරු කරන්නේ නැද්ද? සද්ද නැහැ. මං ඇහුවා කොහොමද ඔහොම හිටියේ? හාමුදුරුවනේ මිනිහාගේ තියෙන පජාතකමට මම මොනා කරන්නද කියලා ඇහුවා. බලන්න අවබෝධය. එච්චරයි කිව්වේ. බිරිඳක් විදිහට ඔය හාමුදුරුවෝ කියන විදිහට මම දැන් කරන්නේ මගෙන් කෙරෙන්න ඕන ටික තමයි මම මේ කරන්නේ. බලාපොරොත්තු වෙන කිසි දෙයක් නැහැ. හාමුදුරුවනේ වෙනදට වඩා මං හොඳට සත්කාර කරනවා. දවසක් මිනිස්සයා අසනීප වෙලා ඉන්නකොට අරගේ කෝල් එකක් එනවලු ආයේ. ෆෝන් එක ආන්සර් කරාලු. ආන්සර් කරලා කිව්වලු මම මේ වයිෆ් කතා කරන්නේ මහත්තයාට ටිකක් අසනීපයි පස්සේ කෝල් එකක් ගන්න කියලා. කාටද කියලා දෙන්නේ? අර අනියම් භාර්යාවට. දැන් මිනිස්සයා නැගිට්ටට පස්සේ අනියම් භාර්යාව කියන්න ඇතිනේ මෙහෙම එකක් වුණා නෝනා ෆෝන් එක ඉස්සුවා කියලා. අර අක්කමන්ට කතා කරලා කියනවා හාමුදුරුවනේ මිනිහට මැහිතෙල් බොණ්ඩ හිතලලු තියෙන්නේ. ඇයි? ජීවිතේ ඔය අපි කරන වැරදි ගැන පසුතැවෙන දවසක් එනවා. පශ්චාත්තාප වෙන දවසක් එනවා. හැබැයි එකට එක කරන්න ගියොත් මොකද වෙන්නේ? හරි. දැන් ඔය ඇත්තන්ට මේක දරා ගන්න බැරි නම් මේක අනෙකගේ තියෙන අසත්පුරුෂකම නිසා අපේ තියෙන සත්පුරුෂකම නැති කරගන්න නම් අවශ්‍ය. මොකද කරන්න ඕන? අර හාමුදුරනේ මණිකණ්ඨ ජාතකේ මොකද්ද කියන්නේ?
නාගයා හැමදාම එනවා. බයට මොකද වුනේ? බාල සහෝදරයා මම බොහොම කෙටියෙන් කියන සහෝදරයා කියනවනේ මේ ඔය ණය එන එක නවත්ත ගන්න පුළුවන් නාගමාණි කිල්ලපන් කියලා. ඉල්ලනවා. දවසක් කිල්ලුවා දෙකක් කිල්ලුවා තුනක් කිල්ලුවා හතරක් කිල්ලුවා පහක් කිල්ලුවා දවස් 6ක් කිල්ලුවා අන්තිම නාගයා පැත්තටවත් ආවේ නැහැ. ආයෙ ෂොක් එක ඇයි? අර ආයෙ අහනකොට කියන ආයෙ මොකද අවුලෙන් ඉන්නේ නැහැ අර හැමදාම ආපු නාගයා දැන් එන්නේ නැහැ. ගෙවල් වලටත් ඕක තමයි තියෙන්නේ. අර හැමදාම මිනිහගෙන් ගුටි කන ගෑණි එක දවසක් ආපු නැති වුණාම මෝල් ගහ ඇඟට පෙරලා ගන්නවලු. ඇයි? අම්මලා හුරු වෙලා ඉන්නේ. ඒවනම් පත්තියන් වෙලා ඇත්තේ හොඳට දැන්. කිසි වෙනසක් නැහැ. අර ඒක නැතුව බෑවාගෙන එක. අර ඔය පුරුදු වෙන්න එපා. අර මොක වුණත් මිනිස්සයනේ කියන්න පුරුදු වෙන්න එපා. මොක වුණත් පීඩාකාරී දෙයක් තියෙනවා නම් වේදනාකාරී දෙයක් තියෙනවා නම් අසහනයක් ගෙන දෙන දෙයක් තියෙනවා නම් මොකද කරන්න ඕන? අයින් කරලා දාන්න. ඔච්චර වෙන මොකද්ද කරන්නේ? අර ඇඟේ සරව ගෙඩියක් තිබ්බහම හරි කැක්කුමනේ බින්න ඕක මිරිකලා අයින් කරන්න. සුද්ධ කරලම දාන්න. පුදුම සහනයක් දැනේ. කවුද මේවා දේශනා කරන්නේ? බුදුවරු. නේ අර ඉන්නම බැරි නම් මොකද කරන්න ඕන? ඒ අර නිකන් ගෙවන කාලය බොහොම හුදකලාවින්ට සංසාරේ කරපු පින් කුසල් පිටිපස්සෙන් එනවනේ. නිස්කාරණේ ජීවිත නාස්ති කරගන්නේ නැතුව පුරුදු වෙන්න විවාහයට කසාදයට ප්‍රථම ඉඳන් ඔය මම අර කියපු විදිහට ජීවත් වෙන්න මොන විදිහටද මම ඒ කරුණ ටික ආයේ කියනවා. හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. හෙට ඉඳන් කිසි කෙනෙකුට ඔය කටක් කරලා කුණුහරුපයක් කියන්න එපා. පුරුදු වෙන්න ඔය මාසයකට සැරයක් එක ළමයෙකුට අර බැරිද කොපි පොතක් එහෙම අරගෙන දෙන්න. මේ අපේ මේ තරුණ මහත්තුරුන්ට මේවා කරන්න පුළුවන්. රුපියල් 150ක් විතරයි. මාසෙකට සැරයක් එක දරුවෙකුට එක කොපි පොතක් අරගෙන දෙන්න. පින් සිද්ධ වෙනවා. කොච්චර වටිනවද? මහා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර සරියුත් හාමුදුරුවනේ එක තල්පතයි එක පන්හිඳයි දන් දුන්නේ. ලියන අකුරක් ගානේ කාටද පින් සිද්ධ වෙන්නේ? අපිට ආශිර්වාද කරයි. මේවා ටික එක්කහුව කරගන්න. මේවා ටික හරි ගස්ස ගන්න. මෙහෙම හැදිලා වර්ධනය වෙන පෝෂණය වෙනකොට කවදාවත් හිතකින්වත් අකුසලයක් වෙන්නේ නැහැ. තාත්තා කෙනෙක් කියනවා හාමුදුරුවනේ කොල්ල දවසක් ඉස්කෝලේ ඇරලා එනකොට අර බීම බෝතල් දෙකක් අරගෙන ආවලු. ඇවිල්ලා ෆ්‍රිජ් එකෙන් දාලා කිව්වලු කිසි කෙනෙක් මේ දෙකට අත තියන්න එපා. ඇයි? කොල්ල හැමදාම කොල්ල කන්න කලින් බුදුහාමුදුරුවන්ට බීම වීදුරුවක් පූජා කරනවා. බලනකොට මේ අවුරුදු 17 කොල්ලෝ බණ අහනවා. හැමදාම හැන්දෑවටත් බුදුහාමුදුරුවන්ට ගිලම්පස තියෙනවා. රෑ නිදා ගන්න කලින් බුදුහාමුදුරුවන්ට ගිලම්පස තියලා තමයි කොල්ල නිදාගන්නේ. තාත්තා කියනවා හාමුදුරුවනේ මේ කවදාවත් මේ තුන් හිතකින්වත් හිතපුව නෙමේ. මේ තුන් හිතකින්වත් වෙච්ච දේවල් නෙමේ. මොකක්ද මේ වෙනස? ජීවිතේ පුරුදු වෙන්න බුද්ධවත කරන්න. බුදුහාමුදුරුවන්ට හොඳට සත්කාර කරන්න හුරු වෙන්න. එතකොට මොකද වෙන්නේ? ඔය හිතවලට කවදාවත් අකුසලයක් එන්නේ. කවදාවත් ද්වේෂයක් එන්නේ. තරහවක් වෛරයක් නම් පින්නතුනේ කවදාවත් එන එකක් නැහැ. ඇති වෙන එකක් නැහැ. පොඩි කාලේ ඉඳන් හැඩ ගැහෙන්න
පොඩි කාලේ ඉඳන් හුරුවෙන්ට මදුරුවෙක්වත් මරන්න එපා. කිසි කෙනෙකුට මේ නියපිටකින්වත් හානියක් කරන්න එපා. මොකද අර මේ අපි මේ කරන හැම එකක්ම කාට හරි රිද්දුවා නම් ඒක අපිට මොකද වෙන්නේ? ඒක අනිවාර්යෙන් අපිට රිද්ද ගන්නවා. කාට හරි බැන්නා නම් ජීවිතේ බැනුම් අහන්න වෙනවා. වෛර කරන මිනිස්සු තමයි වෛරයට භාජනය වෙන්නේ. ඊර්ෂ්‍යාව තියෙන මිනිස්සු තමයි ඊර්ෂ්‍යාවට භාජනය වෙන්නේ. හරියට මේ ඊර්ෂ්‍යාව කැතකම කියන එක හමුදුරන්නේ ගම්වල තියෙනවා. අර අස්සසුම හම්බෙනවද මේ පැතිවල? අර සමෘද්ධිය කියලා දෙන්නේ. මරණව කවදා හරි අස්සසුමින්ද බලන්නකො. ඇයි මේ පැතිවල ඉන්නවද අර පොඩ්ඩ බැරි වෙච්ච ගමන් 119 ගාන කවුරු හරි නැතුව ඇති. ඕම් මතක් වෙන්නේ නැති අපේ ගමේ අහවල ආවායි කියලා. මෙලෝ වැලි චාත්තිය කදින්න බෑනේ කානුවක ඉඳන්. ඊර්ෂ්‍යාව. ළමෙක් විභාගයකින් පාස් වෙනවට කැමති නැහැ. පිට කට්ටිය නෙමෙයි කවුද? අයියාගේ අයියලා අක්කලා පවුලේ උදවිය. පිට මිනිස්සුන්ට මොකද්ද තියෙන රුදාව? අපේ ළමයි විභාගයෙන් පාස් වුණාට පවුලේ උන්ට තමයිව දරන්න බැරි. මුදිතාව තියෙන්න ඕනේ. මුදිතාව ප්‍රගුණ කරලා තියෙන්න ඕනේ. අනෙකට හරියනකොට සතුටු වෙන්න පුරුද්දක් තියෙන්න ඕනේ. ජීවිතේම කරන්න පද හදන එකයි, ගතු කියන එකයි, කේලම් කියන එකයි, අනෙක පෙළන එකයි, පීඩාවට පත් කරන එකයි, අපහසුතාවයට පත් කරන එකයි, ලැජ්ජාවට පත් කරන එකයි. වෙන මොනවාද කරන්නේ? මිනිස්සෙක්ගේ වැරද්දක් දැක්කම මේ මිනිස්සයාගේ හිතක් හැදෙන්න මොකක් හරි කියලා තියනවද? පෙළලා තියනවද තව? දැන් ඔය ගම්වල කොල්ල හාමුදුරනේ බීඩිය සිගරට් එකක් බොනවා කියමු කොහාට හරි වෙලා. ඔය සමහර නැන්දලා ඉන්නවා දැක්කොත් එහෙම කියන්නේ කුඩු ගහනවා නෙමෙයි විකුණනවා කියලා කියන්නේ. කනවා ගම් පිටින්. ගිනි තියනවනේ මෙව්වා සේරම. කවදාවත් එහෙම කරුණාවන්ත සිතකින් සිතවිල්ලකින් බලලා තියෙනවද? නැහැ. ඔව් මෙහෙත් ඉන්නවද අර පොඩි උන් ඔය අවුරුදු 17 18 බයිසිකල් ගත්තාම ඉමක් කොනක් පේන්නේ නැතු යන්නේ. කටක් කරලා කියනවනේ මේ උන් හැප්පෙන්නේ නැහැ නේ කියලා කියන්නේ නැද්ද? යටවයන් කියලා කියන්නේ. හිතවල තියෙන කැතකම වෙන මොකද්ද? මනුස්සයෙකුට සිතක් ශාන්තියක් කරන්න පුළුවන් වෙන්නේ මිනිස්සු වෙලා ඉපදුනහම විතරයි. මනුස්සයෙකුට ආශිර්වාද කරන්න හම්බෙන්නේ මිනිස්සු වෙලා ඉපදුනහම විතරයි. වැරදි හොයන්න ගතු කියන්න කඩා පයින්න කණ්ඩ පාත් වෙන්න ඕක බල්ලෙක් තව බල්ලෙකුට හම්බුනහම මොකද කරන්නේ? සෙස්සාන්ති කරනවද කණ්ඩ පයින්නවද? ඒ හින්දා දැම්ම බලු වැඩ කරන්න එපා. කණ්ඩ පයින්න ඕන තරම් ආත්ම තියෙනවා. අකුල් හෙලන්න ඕන තරම් ආත්ම තියෙනවා. අනෙකගේ එක ඩැහැගන්න. දැන් බල්ලෝ දෙන්නෙකුට එක බත් ගොඩක් දාපුවම මොකද වෙන්නේ? පාඩුවේ කනවද මරා ගන්නවද? මේ පැතිවල ඉඩ කඩම් ප්‍රශ්න තියෙනවද නැතුව ඇති? මේ එක අම්මගේ තාත්තගේ දරුවෝ එක ඉඩමට කඩමට මොකද කරන්නේ? අද කියමු බලන්න බල්ලොන්ගේ අපේ තියෙන වෙනස. එකටම නෙමෙයිද මරා ගන්න. ඒ බලුකම් කරන්න ඕන තරම් ආත්ම තියෙනවා. මනුෂ්‍ය ආත්මය තුල පුරුදු වෙන්න. වෙනදෙන මම මේ ධර්ම දේශනාව වැඩි වෙලා තියන්න දැන් පැයක් ඉවරයි. සබ්බ පාපස්සා කරන. සියලු පව් නොකළ යුතුය. කුසලස්ස උපසම්පදා කුසල් පමණක් වැඩි දියුණු කළ යුතුය. සියලු පව් වලට ප්‍රතිඵලය තමයි හාමුදුරනේ කුරුණෑගල වත්තක JVP කලබල කාලේ අර ඒ කාලේ දඩේම යනවනේ. බල්ලොත් උසි ගන්නලා තමයි දඩේම යන්නේ. වත්තේ මහත්තයාගේ බංගලාව තියෙනවා වත්ත මැද්දේ මුරවාඩිය තියෙනවා ඉස්සරහ. අර මිනිස්සයා මොකද කරන්නේ? බල්ලෝ උසි ගන්නගෙන ගිහලා කලවැද්දේ මොකක් හරි ඉත්තෑවෙක් මීමින්නේ පතුරු ගහගෙන එන්න ඇති. ඇවිල්ලා උයලා. හොඳ මෙහෙම කියනකොට මතක් වෙන්නේ නැති අපේ ගමේ හවලාවයි කියලා වැත්තන්ට. ඒ කාලේ
අර වාඩි කියලා කියන්නේ. වාඩි එනේ බිමනේ උයන්නේ කාලේ ගෙවල් වල ලිප තියෙන්නේ බිම. කොහොම හරි අර බල්ලා ඒ හිටපු බල්ල ගොඩෙන් එක බැල්ලියෙක් අර මිනිස්සයා නාගෙන එනකොට අර මස් සට්ටිය කාලා. අර මිනිහා දැක්ක බැල්ලි කටලව කනවා. මොකද කරේ? හාමුදුරුවනේ බැල්ලි අරගෙන බැල්ලිගේ කකුල් දෙකෙන් සමහර කොල්ලෝ ඉන්නවා පුදුම විදිහේ බල්ලොන්ට ගහනවා. පෙන්නන්න බෑ. බල්ලගේ ඇඟට රතිඤ්ඤා කරල් දානවා. ඒ තියෙන තිරිසන් ගති සංසාරේ කවදානම් ආයෙ පින්නතුනේ මේවා ගෙවන්නද? පොඩි කාලේ ඉඳන් පුරුදු වෙන්න මදුරුවෙක්වත් මරන්න එපා. ඒ වගේ ප්‍රතිඵල අපිට ආපහු එනවා පින්නතුනේ පෙර කරපු අකුසල්. පුළුවන් තරම් වලකින්න වචනයකින්වත් සංසාරෙ දිග්ගස ගන්න එපා. අර මිනිස්සයා බැල්ලිගේ කකුල් දෙකෙන් අල්ලගෙන ළඟ තිබ්බ පොල් ගහේ ගැහුවා. පළවෙනි පාර ගහලා දෙවෙනි පාර ගහනකොට බඩේ හිටපු පැටවු සීසීකට විසික්කා වෙලා. ගානක්වත් නැහැ. අර බලන්නකොනේ කර්මයේ තියෙන මහත. ඔය කියනව නේද නූලෙන් බේරුණා කියලා. ඒ පෙර කරපු කුසල් හිතපු නැති විදියට උනා කියනවනේ පෙර කරපු අකුසල්. ඔය දුක් විඳින්න වෙන්නේ එහෙමයි. අර වත්තේ මහත්තයාට එනවා පාර්සලයක්. පාර්සලේ දෙන්නේ වාඩියටනේ. වාඩියෙන් තමයි ගිහින් දෙන්නේ. කොල්ල පාර්සලේ අරගෙන බංගලාව ළඟටම ගිහිල්ලා කොල්ල මොකද කරේ? මේක ඉඹලත් බැලුවා. මුට මේක දෙන්න හිතෙන්නේ. කොල්ලට හිතෙනවා මේක කඩලම බලන්න ඕන. මොකද කරන්නේ? පින්නතුනේ කර්මයක මහතර බංගලාවට ආව පාර්සලේ මේ පැටියා වාඩියට අරගෙන ගිහිල්ලා කඩනවා. මොකද්ද ඇතුලේ තිබ්බේ? බෝම්බයක්. අර ඩොක්ටර් කෙනෙක් විස්තරය කිව්වේ කියනවා හාමුදුරුවනේ දවසක් බංගලාවට යනකොටලු බැල්ලි ගහේ ගහලා බඩේ හිටපු පැටවුගේ අර කෑලි එල්ලි තිබ්බලු ජනෙල් කූරුවල. හාමුදුරුවනේ මේ කොල්ලගේ මොළ කෑලි තිබ්බලු බිත්තිවල. මේ හැම එකක්ම මදුරුවෙක්වත් මරන්න එපා කියන්නේ ඒකයි. අනෙක පීඩාවට ලක් කරන්න එපා. අනෙක අපහසුතාවයට පත් කරන්න එපා. වෛරය නැති කරන්න පුළුවන් එකම ආත්මේ මනුෂ්‍යාත්භාවය. ක්‍රෝධය නැති කරන්න පුළුවන් එකම ආත්භාවය මොකද්ද? මැරෙන්න කලින් තරහ නැති කරලා මැරෙන්න. මැරෙන්න කලින් වෛරය නැති කරලා මැරෙන්න. අවසාන කාරණය. ගෙවල් වල අම්මා තාත්තා එක්ක ඉන්න තියෙන වෙලාව එක එක්ක බොණ්ඩ යන්න දාගන්න එපා. මට ආයේ මීට වඩා කියන්න තේරෙන භාෂාවක් නැහැ. දූ දරුවෝ එක්ක බත් කාලා බුදිය ගන්න තියෙන වෙලාව මට මේ හමුදා කඳවුරත් ළඟ තියෙන හින්දා මේක කියලාම දාන්න හිතෙනවා. ආයි ගිරිතලේ බණවලට කියන එක්කුත් නැහැ. මේ මට මං කොහෙද හමුදා කඳවුරක දේශනාවකට ගියා. කොහොමත් මේ ආයතනයේ ප්‍රධානියට නිරන්තරයෙන් පවුල් වලින් පැමිණිලි එනවනේ. කියනවා හාමුදුරුවනේ මම කියපු විදිහටම කියන්න. මෙවුන් ගෙදරට පඩියවත් දෙන්නේ නැහනේ. කවුද කියන්නේ? ඒ සීෝස කියන්නේ. හාමුදුරුවනේ බිරින්දෑවරු කතා කර කියනවා මොනවාද? ආවට ගෙදර ඉන්නේ නැහැ. ගොඩක් හමුදාවේ මහතුරු ගමට යනකොට අර හාවු වගේ ඉන්නවනේ ගම් වල බලාගෙන මොනා කරන්නද? අර හන්දියට යනවා බස් එකට එක්කන් එන්න. ඔච්චර තමයි වැඩකට කියලා කරන්නේ. අර දවස් 9 10 ඉන්නේ මිනිහත් එක්ක. සමහර ඔය සීෝසර්ලා කියලා තියෙනවා හාමුදුරුවනේ බිරිඳ බත් එක බෙදලා බලාගෙන ඉන්නවා රෑ කණ්ඩ ගෙදර එනකම්. කෙලලා පැලිලලු ගෙදර එන්නේ. අවසානයේ වැඩට යන්න අල්ලපු ගෙදරින් රුපියල් 2000 ඉල්ලා දෙන්නේ කවුද? බිරිඳ. අවුරුදු 16ක් හමුදාවේ. තව වෙනකන් උළුවස්සේ මුඩට බිත්ති බැඳලා නැහැනේ. ලෝන් ගත්තලු.
මට මේක කැම්ප් එක ඇතුළේ වයි කියා ගන්න තිබ්බනම් තව ටිකක් හොඳට කියන්න තිබ්බා. මොකටද ලෝන් අරන් තියෙන්නේ? අර දෙනකමට ගත්ත මිසක්කන් ඌමනා කරපු දෙයක්වත් නැහැ අන්තිමේට. පඩිය 60 70ක් හම්බුණාට ළමයාට මස් කිලෝ එකක් ගේන්න වෙලාවක් නැහැ. ඇයි ලෝන් එකට කැපෙනවලු. මේක තමයි කොතනත් කතන්දරේ. ජීවිතය පුරුදු වෙන්න. දරුවොත් එක නාන්න කණ්ඩ නිදා ගන්න තුරුල් කරගන්න තියෙන වෙලාව එකදු පිටස්තරයක් වෙනුවෙන් ගෙවන්න එපා. බිරිඳ එක්ක උයන්න කණ්ඩ කතා කරන්න ගෙදර ඉන්න තියෙන වෙලාව ඔය සමහරක් තරුණයෝ කියනවා මම කිය නැත්තම් එතන ඒක වෙන්නේ නෑලු. අපි කිය නැත්තම් උන්ට පෙවෙන්නේ නැද්ද? එහෙම එකක් නෑ. ඕකට කියන්නේ මෝඩකම කියලා. අපේම ප්‍රේයන් අමතක ගිහිල්ලා කොහෙවත් යන මිනිස්සු සතුටු කරන්න ගියපුවාම අන්තිමේට කවුද ඉන්නේ? මොකක් හරි වුණාම අම්මයි තාත්තයි බිරිඳයි විතරයි පින්නතුනේ. වෙන කිසි කෙනෙක් නැහැ. ඔය නිකන් කකුලක් එහෙම කඩාගෙන බලන්නකො මං කියනකොට. කවුරුවත් ඉන්නවද? අම්මයි තාත්තයි බිරිඳයි විතරයි. තියෙන එකක් විකුණලා හරි අපිව නඩත්තු කරන්න එමින්. ඕක ඉතින් තේරෙන්නේ මොකක් හරි වුණාට පස්සේ හොඳේ. ඒ හින්දා කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත් භාවය තුල හරි හොඳට ඉන්න. සත්පුරුෂෝ විදියට ඉන්න. කල්යාණ මිත්‍ර ඇසුරු කරන්න. එපා වෙච්ච අප්පිරිය වෙච්ච කෙනෙක් ඉන්නවා නම් අයින් කරලා දාන්න පිදී යුත්තම් පුදන්න. හොඳ මිනිස්සු විතරක් ඇසුරු කරන්න. කවදාවත් ඇසුරු කරන්න එපා අනේකගෙන අපිට ඇවිල්ලා කේලම් කියන මිනිස්සු. කවදාවත් ඇසුරු කරන්න එපා අනේකගේ අද අපිත් එක්ක කියන මිනිස්සු. මතක තියාගන්න ඕන හොඳ. කවදාවත් ඇසුරු කරන්න එපා අනේකගේ වැරදි අපිත් එක්ක කියන මිනිස්සු. ඒ මිනිස්සු ඊළඟ තප්පරේ මොකද කරන්නේ? අපේ උවසේරම අනිකට කියනවා. ඒ හින්දා අනේක වාණයක් සිහිපත් කරන්න. කාලෙකින් ලැබිච්ච මනුෂ්‍යාත්භාවයේ ඔය අතපය හතර හොඳට වැඩ. ඔය ඉන්ද්‍රිය ටික පිනවන්න. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය දලදා හාමුදුරුවන්ගේ ආනුභාවයෙන් ආනිසංසයෙන් මේ අම්මලාට තාත්තලාට ලැබේවා සාදු කියලා පතන්න.